ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ලේසිම ලේසියට රසම රසට හදන්න පුළුවන් අතුරුපසක්. පුංචි වෙලාවකදී හරිම ලේසියට ෆ්‍රෙෂ් මිල්ක් වලින් ඔයාලට මේ විදිහට හදන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට පිටිකිරි පාවිච්චි කරන්න පුළුවන්. ඕන කරන දේවල් කීපයයි ඒවා ඔයාලට ගෙදරින්ම හොයාගන්නත් පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදාන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලන්න පුළුවන්. මම දැන් මුලින්ම කරන්නේ පුඩින් එක සෙට් කරන භාජනයේ මේ විදිහට හොඳට තෙල් තවර ගන්නවා. මේ පෑන් එකට මම එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 600ක්. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයාලට පිටිකිරි ගන්න පුළුවන්. දැන් ඒකටම එකතු කරනවා කෝන් පිටි කෝප භාගයක් ග්‍රෑම් වලින් නම් 70ක්. සීනි මේස හැඳි 4-5ක් ඔයාලගේ රස අනුව ගන්න. වැනිලා තේ හැන්දක්. කොළ පාට ෆුඩ් කලරින් ටිකක්. මුලින්ම මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. ලුණු පිංච් එකක් ඔයාලට කැමති නම් එකතු කරන්න පුළුවන්. දැන් කැටිති නැති වෙන්න හොඳට විස්ක් කරගන්න. දැන් අපිට පුළුවන් මධ්‍යම ගින්දරේ ලිපේ තියලා මේ විදිහට එක දිගටම විස්ක් කරන්න. ටිකක් වෙලා යද්දි මිශ්‍රණය මෙන්න මේ විදිහට උකු වෙනවා. මේ වෙලාවේදී ඔයාලා දිගටම හැඳි ගන්න නැත්නම් අඩිය අල්ලන්න බලනවා. මෙන්න මේක තමයි නිවැරදි පදම. දැන් අපිට පුළුවන් කලින් සූදානම් කරගත්ත භාජනයට මාරු කරගන්න. මේ විදිහට මතු පිට ලස්සනට හදා ගන්න. ඊළඟට ටිකක් නිවෙන්න තියලා අපිට පුළුවන් ශීතකරණයේ තියලා හොඳට සෙට් කරගන්න. හොඳටම සෙට් වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අනිත් පැත්තට හරව ගන්න. දැන් ඔයාලට පුළුවන් කැමති ප්‍රමාණය කෑලි වලට කපා ගන්න. මෙතන මම අරගෙන තිනවා ඩෙසිකේටඩ් කොකනට් මේස හැඳි කීපයක්. දැන් අපිට පුළුවන් හොඳට මේ විදිහට දවට ගන්න. ඉතින් හරිම ලේසි විනාඩි කිහිපයක් ඇතුළත ඔයාලට මේ රසම රස අතුරුපස හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.